කමනෑ අපි හැමෝටම හීන තියෙන්නේ හැබෑ වෙන්න. ඉතින් මගේ ජීවිතේ ආසම කරපු හීනයක් තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. ඉතින් මගේ පළවෙනි බ්ලොග් එක මම අරන් එන්නේ මගේ ජීවිතේ තිබුණ එක හීනයක් හැබෑ වෙච්ච දවසක්. ඉතින් මේ තමයි මගේ පළවෙනි විදේශ සංචාරය. මම මේ යන්නේ කොරියානු රටට. යන්නේ සංගීත ප්‍රසංගයක් සඳහා. ඔන්න දැන් ඉතින් මම එයාපෝට් එකට ඇවිල්ලා පවනි පෙරේරා එනකං එළියට වෙලා ඉන්නවා එයත් එක්ක. ඔන්න මෙයා තමයි මාව එයාපෝට් එකට ඇල්ලවන්න ආවේ. හරිම ආසාවෙන් යන්න ඉඳපු ගමනක් මේක. ඒ වගේම හරිම සතුටින් තමයි මම මේ ගමන යන්නේ. මගේ මුණ දැක්කම ඔයාලට පේනවා ඇති. ඇත්තටම ගොඩාක් සතුටින් යන්නේ මේ ගමන. අපි ආසයි ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න. ඒ අත්දැකීම් එකතු කරගෙන ලස්සන මතක එකතු කරගෙන අපි ජීවිතය විඳින්න ගොඩාක් ආසයි. ඉතින් එහෙම ගිහපු ගමනක් තමයි මේ කොරියානු සංචාරය. ඕන දැන් අපි මේ ෆ්ලයිට් එකට ඇවිල්ලා මුලින්ම ඉතින් මම කරේ බඩගින්න හිටියේ ගොඩක්. අපිට මීල් එකක් හම්බුණා. ඒක මම කන්න පටන් ගත්ත මුලින්ම ආපු ගමන්ම. එහා පැත්තේ ඉන්න ලේඩි නම් හොඳටම දොයි. මමයි පවනි ආපු ගමන් ඔන්න කන්න පටන් ගත්තා. හැබැයි කෑම එක නම් හිතපු තරම් සෙට් උනේ නැහැ. හැබැයි ඉතින් කන්න බැරි කමක් තිබුණේ නැහැ. ෂේප් එකේ මම කෑම ටික ඔක්කොම කාලා දැම්මා. මම ගත්තේ චිකන් මීල් එකක්. ටිකක් ඔය පේනවනේ පොඩි අකමැත්තකුත් තිබුණා. හැබැයි බඩගින්න ඉඳපු නිසා ඔක්කොම ටික කාලා දැම්මා. ඒක තිබුණා කොළ පාට එළවලුවක් මොනවා හරි. මම ඒකේ නම නම් දන්නේ නැහැ. ඔය ඉස්සරහා වීඩියෝ එකේ පොඩි ක්ලිප් එකක මම පෙන්නනවා ඒ කොළ පාට එළවලුව මොකක්ද කියලා. කොහොම හරි ඉතින් මම ඔය ටික කාලා දැම්මා. මේ තියෙන්නේ කොළ පාට එළවලුව. මම ඒක හරියට වීඩියෝ කරලත් නැහැ. ඔන්න දැන් මේ කන්න යන්නේ ඩෙසර්ට් එක. ඒක නම් මම හරි ආසාවෙන් කෑවා. මම ෆෘට්ස් කන්න ගොඩක් කැමති. දැන් අපි පොතේ කියව අටපිට බල ඔපදුම හොය එහා පැත්තේ ලේඩිට චුට්ටක් විහිළුවක් කර දෙන්නත් එක ෆන් එකේ ෆෘට්ස් ටික කෑවා. ඔන්න ඔය දැන් මම බලන්නේ අයිස්ක්‍රීම් එක. හැබැයි මම ඒක අන්තිමටම කන්න තියාගත්තා. මොකද මම අයිස්ක්‍රීම් කන්න හරි පෙරේතයි. ඊට කලින් මම ඔන්න ඔය කැඳ එකක් වගේ එකක් තිබ්බේ. අනේ මම ඒකේ නම නම් මොකක්ද කියලා දන්නේ නැහැ. මම ඊට කලින් ඒක කන්න ඕනි කියලා හිතුවා අයිස්ක්‍රීම් එක. අන්තිමටම රස කර කන්න ඕන නිසා. ඔන්න දැන් බලන්නකො මගේ මූණේ රියැක්ෂන් කොහොමද කියලා ඒක කතිය. පවනි නම් කිව්වේ ඒක බත් වලින් හදපු මොකක් හරි කැඳ එකක් කියලා. මම නම් දන්නේ නෑ මොකක්ද කියලා. තේරෙනව නේද? ඒක හරි අමුතුයි. මම ඒක ඉතින් පස්සේ කෑවේ නැහැ. මම හැන්දක් එකක් කන්න ඇති. ඒක මම අකමැති වෙච්ච නිසා මම කෙලින්ම මගේ ආසම අයිස්ක්‍රීම් එකට ගියා. දැන් ඔක්කොම ටික කාලා ඉවර කළා. දැන් මං හදන්නේ මෙන්න මේකත් හොඳට පොරවගෙන බලන්නකෝ. සින්දුවකුත් අහගෙන හොඳට නිදා ගන්න. කාලා බඩ පිරෙන්න. ඔන්න දැන් මං හදන්නේ නිදා ගන්න. හරි. ඔන්න මේ තියෙන්නේ අපිට ට්‍රාන්සිස්ට් එකක් තිබුණා හොංකොං වලින්. දැන් ඔය මම පෙන්නන්නේ හොංකොං එයාපෝට් එක. අපි පැය 4ක් විතර හිටියා හොංකොං එයාපෝට් එකේ. ඉතින් විකාර කර වීඩියෝස් අරගෙන ෆොටෝස් කරුවා. ඉතින් අපි සින්දු කිව්වා.
මෙතන ඉන්නකම් අපි පැය 4:00-4:30 විතර හිටියා මම හිතන්නේ හොංකොං එයාපෝට් එකේ. මම දැන් ඉඳලා හොංකොං වලින් අපි කොරියාවට ෆ්ලයි කරනවා. ඉතින් අපිට මේ අපේ පවන් ඉන්නවනේ. හරි ආසයි වින්ඩෝ සීට් එක යන්න. ඉතින් මම යාගේ ආසාවට ඉඳ දීලා හැබැයි පොරොන්දුවක් පිට එනකොට ආයි ලංකාවට ෆ්ලයි කරනකොට මට අනිවාර්යයෙන්ම වින්ඩෝ සීට් එක ගන්න ඕන කියලා පොරොන්දු පිට තමයි මම යාට මේ වින්ඩෝ සීට් එක දුන්නේ. දැන් ඉතින් ඔයා අපි උඩට ෆ්ලයි කරනවා. හරි ආසාවෙන් ඉතින් ඒ දිහා බලාගෙන හිටියා අලුත් අත්දැකීමක් නිසා චුට්ටක් බයත් හිතුණා. හරි බලන්න ඔන්න මේ පෙන්නන දෙන්නව අඳුරනවද කියලා. ඒගොල්ලෝ නම් හරිම නිදිමතේ හිටියා. ඔන්න අපි චුට්ටක් කතා කරනකොට හැරිලා බැලුවා. ඊට පස්සේ මම ෆිල්ම් එකක් බලන්න ගත්තා. හැබැයි මං හිතන්නේ මට මතක විදියට මං ඒක බැලුවේ නෑ. මට ටික වෙලාවක් යද්දී ඉන්ට්‍රස්ට් එක නැති වෙලා ගියා. ඊට පස්සේ මං ඒක නවත්තලා ටිකක් නිදාගත්තා. එහෙම තමයි. දැන් මේ අපි ඉන්නේ කොරියාවල එයාපෝට් එකේ. ඉතින් මේ ඇවිල්ලා අපිට මෙතන නම් ගොඩක් වෙලා ඉන්න උනා. හේතුව අපේ ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් ඇවිල්ලා. ඊට පස්සේ අපි මුලින්ම ගියේ කෑම කන්න. අපි ඔක්කොමල ගොඩාක් බඩගින්න හිටියේ. ඔන්න කෑම කන්න ගියාම මෙන්න මේ ස්ටේජ් එක සහ වීඩියෝ වෝල් එක දැක්ක. ඉතින් මට ඒක දැක්කම ලොකු ආසාවක් හිතුණා ඒ වගේ තැනක සින් කරන්න. හරිම ලස්සනයි එතන. ඔන්න ඒ අතරමඟදී අපිට ලස්සන හොඳ තල් බව්ව ටිකක් හම්බුණා. ඇත්තට මාස 3 යාළුව දැක්කාම නම්. හැබැයි යාළුවා අපි ඉන්න හරිය ඔන්න අර පැත්තට ගියා. ඊට පස්සේ අපි කෑම කාලා එදා අපි නතර වෙන තැනට ගිහිල්ලා දොයිය ගත්තා. හරි. දැන් ඔන්න අපි මේ යන්නේ අපේ පළවෙනි ප්‍රසංගයට සහභාගී වෙන්න. ඔය යන ගමන් මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හරි ලස්සනයි අපි ගිහපු පැත්ත. මං ගොඩක් පළවෙනි ප්‍රසංගයේදී නම් ගොඩක් වීඩියෝස් අරගෙන නෑ. මොකද ගිහපු ගමන් කලබලයට මේ තියෙන මම ඩ්‍රෙස් කරපු ඇඳුම පළවෙනි දවසේ ගොඩක් වීඩියෝ ක්ලිප්ස් අරගෙන නැහැ මං එදා. සුදු සේල මිහිදුම් අහසින් නැගී නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී. සුදු සේල මිහිදුම් අහසින් නැගී නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී. දැන් ඔයාලට පේනවා ඇති මම මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. කොරියාවේ අන්සලකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනට ආපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. අදටත් ඒ මතක හරිය ලස්සනට මතක් කරනවා. අදටත් කියලා කියනකොට හිතනවා ඇති ඔව් මම මේ වීඩියෝ එක කරන්නේ මීට අවුරුද්දකට කලින්. ඇත්තටම මම vlog එකක් කරන්න හිතාගෙන නෙමෙයි මම වීඩියෝස් ගත්තේ. ඒක මගේ මතක සටහනක් විදියට තියාගන්න තමයි මම වීඩියෝස් ගත්තේ. හැබැයි මට හිතුණා මගේ YouTube එකට අප්ලෝඩ් කරලා vlog එකක් විදියට මේක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මමත් හඳුන්ගෝරක් පත්තු කළා මගේ හිතේ තිබුණ පුංචි ආසාවක් ඉෂ්ට වෙන්න කියලා හරිම ආදරණීය ප්‍රාර්ථනාවක් කරා. අපි බලමු ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද කියලා. මම ඒක කියන්නම්කෝ ඊළඟ vlogs වලදී. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණොත් මම ඔයාලත් එක්ක ඒක කියන්නම්. ඉතින් මෙතන හරිම ලස්සනයි. අපේ බුදු දහමට වඩා හැදහිලි සහ විශ්වාසයන් ටිකක්
මේ මොනවාද? එයාලා කියපු විදිහට නම් ඔය පෙන්වන්නේ මුදල් පරිත්‍යාග කරපු අයගේ නම්ලු. මම නම් හරියට දන්නේ නැහැ. අපිත් කියපු අය කිව්වේ ඒ මුදල් පරිත්‍යාග කරපු අයගේ නම් කියලා. මේ තියෙන්නේ විදුසිතුවම්. බුද්ධ මන්දිරයේ චිත්‍රණය කරලා තියෙන විදුසිතුවම් තමයි මම ඔයාලට පෙන්නුවේ. එතකොට මේ වෙන්නේ මොනවද කියලා නම් ඔයාලා දන්නවා ඇති. සුජාත දියණිය. ඒ කියන්නේ චංගුමීව බැලුවා නම් ඔයාලා මේ මොනවද කියලා මම ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ ෆෙන්ෂුයි ප්‍රතිමාව. ඔයාලා දන්නවා ඇති මේකෙන් ධනලාභ, සතුට, ප්‍රීතිය, ඒ වගේ දේවල්, ආකර්ෂණය ඒ හැමදේම ලැබෙනවා කියලා අපේ විශ්වාසයක් මතයක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම යනකොට මට හරි ලස්සන චූටි කහපාට මල් ටිකක් හම්බුණා. මට ඒක දැක්කම හරි ආසයි හිතුණා. චුට්ටක් කාලලා මලක් කඩා ගන්නත් හිතුණා. ඒක හරි ලස්සනට තිබිච්ච නිසා මලක් කඩාගත්තේ නෑ. ආසාව යනකම් මල් ටික අල්ලලා මෙතනින් ආවා. ලෝකයේ සුවඳ මුසු වී ගියා. මෙතනින් නම් චොටි දම්පාට මලක් කඩා ගන්න නැතුවම මට ඉන්න බැරි වුණා. ඉතින් මං චොටි මලක් කඩා ගත්තා. හැබැයි මං කරේ හොඳ වැඩක් නෙමෙයි. ඒත් මට මේ මල දැක්කම හරි ආසයි හිතුණා. ඔය බලන්න ලස්සන දම්පාට පෙති ටිකත් එක්ක මැද කහපාට රේණු තියෙන ලස්සන චොටි මලක්. සුදුසේල මිහිදු අහසින් නැගී නිල්ලෝකයේ එළිය නොපෙනී වෙලී සුදුසේල මිහිදු. ඔන්න දැන් අපි මේ යන ලෑස්ති වෙන්නේ ලන්ච් එක ගන්න. මමයි, කෞෂිනංගී, පවනි අක්කී. ඉතින් අපි තුන්දෙනා මේ ඉන්නේ ලන්ච් එක ගන්න යන්න. ඔන්න දැන් අපි එතනට ආවා. මේ තියෙන එකම එක කෑම එකකවත් අනේ මට නම නම් මතක නෑ. මොනවද කියලා ඇත්තටම මට හරියට මතක නෑ. හැබැයි මේ රයිස් එක, මේක එකක් එක රයිස් එකක් තියෙන්නේ. ඒක නම් පට්ට. ඇත්තට මේක මාරම රසයි. මෙන්න මේක රාබු වගේ මොනවා හරි එකක් තමයි. මට ඒකට කියන නම මතක නෑ. පවනි නම් ඔය ඔක්කොම නම් ටික දන්නවා. මට නම් ඒකක්වත් මතක නැහැ. මට මේක කද්දී විනාගිරි රසක් වගේ ආවා. ඒක රසයි, ඇත්තටම රසයි. ඒ කෑම එක මට නම් ඊළඟට අපි සුරතල්ම බව පේන රසක් කියා දුක කැල්වල තිබී සිත ඇල්ම මතුවී පෙන් ලෝකයේ සුවඳ මුසු වී ගියා. ඔන්න මේ අපි දැන් මේ යන්නේ shopping කරන්න. මේ හරියටම කොරිය වලට ඇවිල්ලා 3 වෙනි දවස. අද 3 වෙනි show එක තියෙන දවස. ඉතින් අපි යන්න කලින් ආවා shopping mall එකට. කොරිය වල තියෙන ඉතින් ඔන්න විකාර කර ෆොටෝස් අරගෙන කෞෂිනංග අපි යනවා. මම නම් මොකද ගත්තේ නෑ මට මතක විදියට. ඊට පස්සේ මෙන්න මේ අපි ආවේ කොෆි එකක් බොන්න. ඒ කොෆි එක හරිම ලස්සනට රස පාටට තිබුණට
අනේ මට නම් ඒක සෙට් උනේ නැහැ. ඔන්න බලන්නකෝ අපේ කොෆි එක. ඔන්න දැන් මෙතන අපි කොෆි එකේ සෙට් එකත් එක්කම වීඩියෝ කරන්න ගිහිල්ලා ඔන්න විකාර කරනවා හරියට කෙරෙන්නේ නැහැ කී කෑ ගන්නවා. ඔය හරියට හිටියේ නැහැ කියනවා. අපි කට්ටිය හරි ආතල් එකේ ජොලියේ ඒ කොෆි එක පිපි එන්ජොයි කරා. අන්න අන්තිමටම ඕක තමයි අපි ගත්ත වීඩියෝ එක. ඔන්න මේ 4 වෙනි දවස් අපි තුන්දෙනා මේ ලෑස්ති වෙලා ඉන්නේ අන්තිම ෂෝ එකට යන්න. ඔන්න මේ චූටි වීඩියෝ ක්ලිප් එකක් මම සිං කරන මම ඔයාලට ඒක අහන්න පොඩි අපර කීපයක වීඩියෝ ක්ලිප් එකක් මේකට ඇඩ් කරන්නම්. හරි. ඔන්න මේ තමයි අපි කොරියාවේ ඉන්න අන්තිම දවස. දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ අපි කොහෙද? චුට්ටක් එළියට ගිහිල්ලා අපි තුන්දෙනා තනියම ඇවිදලා එන්න තමයි යන්නේ. හැබැයි අපිට තනියෙන් යන්න දුන්නේ නැහැ. අපිව ගෙන්නපු සංවිධායක මණ්ඩලයේ අය. The best thing I could ever do for me is love myself. I was sitting on the bed in Atlanta, Georgia, all alone in my emotions full of fear. Gotta protect this precious life. I got the future by my side. Be the last time that අපි ගියා පීට්සා කන්න. ඔන්න ඒ පීට්සා කන වීඩියෝ එක තමයි දැන් ඔය පෙන්නන්නේ. ඊට පස්සේ මේ කොහේ යන ගමන්ද? අපි ගියා මේ ඇපල් වත්තක් බලන්න. ඇපල් වත්තක් බලලා ආයේ තව අපේ පන්සලක් තියෙනවා ඒ කිට්ටුවම එතනටත් ගියා. දැන් ඔය මම පළවෙනි පාට තමයි එහෙම ඇපල් වත්තකට ගියේ. ඉතින් අම්මේ මට ඊ වෙන මුකුත් නැහැ වගේ ඇපල් ගෙඩි අල්ලනවා. හරි සතුටින් තමයි මම එතන හිටියේ. ඒ දවස්වල ඇපල් කඩන්න බෑ කිව්ව නැත්තම් අපිට ඇපල් ගෙඩි ටිකක් කඩා ගන්න තිබුණා. ඒ දවස්වල බෑ කියලා කිව්වා. ඉතින් හරි ලස්සනයි ඒ මතක. ඉතින් ඔය ඇපල් වත්තේ ගොඩාක් දුර ඇවිද්දේ නැහැ. බොරුවට මේ ගොඩාක් ලොකු අපසරියක ඔය ඇපල් තිබුණේ. ඊට පස්සේ ඕන දැන් මේ අපි එදාම රෑ යනවා ෆොටෝ ෂූට් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මම නම් ෆොටෝ ෂූට් එකක් කරේ නැහැ. මම මේ වොයිස් රෙකෝඩින් දානකොට ඔයගොල්ලන්ට සද්දයක් එවෙදි චූම්පා යනවා. වැඩි ගණන් ගන්න එපා. මේ කොරියාවල රෑ පොඩි සිටි එකක්. ඉතින් මේ ගියේ කෞෂී සහ අපේ පවනී ෆොටෝ ෂූට් එකක් කරන්න. මම නම් ලෑස්තිලා ගියේ නෑ. මම හරිම නෝමල් විදියට බ්ලවුස් එකක් දාගෙන ගියා ෆොටෝ ෂූට් එකක් කරන්නේ කියලා හිතලා. හැබැයි අන්තිමේදී මට මේ ඇඳුමෙන්ම ෆොටෝ ෂූට් එකක් කරන්න වුණා. ඔන්න දැන් අපි චොක්ලට්ස් ඔක්කොම දාගෙන ගත්තු මේකප් අඩුවරම දාගෙන ලෑස්ති වුණේ ආයෙම ගෙදර එන්න. ඔන්න දැන් මේ එයාපෝට් එකට ආවා. අර වීඩියෝ කෝල් එක දැන් ඕන් කරලා තිබ්බා. මම එද්දි මාලට පෙන්නුවේ වීඩියෝ කෝල් එක. මේ වීඩියෝ කෝල් එක ආයෙ ඔෆ් කරා. හරි ලස්සනයි ඒක. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කොරියානු සංචාරය ඉවර වුණේ. ඉතින් හරි ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ආයෙම මගේ මව් රටට ශ්‍රී ලංකාවට ආවා.
ඉතින් හීන තියෙන්නේ අපිට දකින්න. හීන අනිවාර්යෙන්ම හැබෑ වෙනවා. ඒ හීනවල හැබැයි ජීවත් වෙන්න ඕන. අපි ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. වැඩ කරන්න ඕන. අනිවාර්යෙන්ම ඒ හීන හීනයක්ම නොවේ හැබෑ වෙනවාමයි. ඉතින් ඔයාලගේ හිතේ තියෙන හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන ව්ලොග් එකකින් මං අනිවාර්යෙන්ම ඔයාලව හමු වෙන්න එන්නම්. ඉතින් හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.